මම නදීෂා. මේ මගේ ජීවිතේ සුපිරිම ඒ වගේම කාටවත් කියන්න බැරි හේනක පෙළක වුණ සීක්‍රට්ම කතාවක්. කතාවට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එකත් subscribe කරගෙනම යමු කතාවට. මම ඉන්නේ ගමේ පුංචි ගෙදරක මගේ ආච්චි අම්මා එක්ක. අම්මා පිට රට, තාත්තා කොළඹ ජොබ් එකක් කරන නිසා මට ගෙදර පොඩි නිදහසක් තිබ්බා. ඒකෙන් තමයි මට මේ සීක්‍රට් ලව් එක පටන් ගන්න ලැබුණේ. මගේ ඇස් නම් පට්ට ලොකුයි, කළු පාටයි, කොණ්ඩෙත් දිගයි, කළුයි, පිටට වැටෙනවා. මම hina වෙනකොට තොල් දෙක පොඩි රෝස පාටක් ගන්නවා. ගමේ කෙල්ලෙකුට තියෙන සරල ලස්සනක් තමයි මට තිබ්බේ. ගොඩක් අය කිව්වේ මගේ ඇස් දෙක හරිම ලස්සනයි කියලා. අපේ ගෙවල් ළඟම තිබ්බේ සුගත්ගේ හේන. ගහකොළ පිරිලා කුරුල්ලෝ සින්දු කියන ලස්සන තැනක්. සුගත් කියන්නේ කොවිතැනටම ඉපදුණු හොඳ උස මහත පට්ට කඩවසම් කොල්ලෙක්. උගේ හිරු එළියට පිච්චුණු සම හොඳට හදාගත්ත ඇඟ දැක්කම තේරුණා ඌ කොච්චර මහන්සි වෙනවද කියලා. උගේ කතාවෙත් තිබ්බේ ගමේ ගෙම සුවඳක්. මාව දැක්කම උගේ මූණට එන හිනාව මගේ හිතට මාරම ආදරයක් ගෙනාවා. අපි මුලින්ම සෙට් උනේ හරිම අහම්බෙන්. දවසක් මම අරලිය ගස් දෙකක් අස්සෙන් හේන පැත්තට ඇවිදගෙන යනකොට පොඩි පාරක් දැක්කා. ඒ පාර දිගේ ටික දුරක් ගියාම සුගත් හේනේ වැඩ කරනවා දැක්කා. ඌ දාඩිය පෙරාගෙන උඩ ඇඟ නිරුවතින් පොළව පෙරලනවා. ඌගේ ඇඟේ ශක්තිය මට මොහොතකට මාර විදිහට දැනුණා. මාව දැක්කම ඌ පොඩ්ඩක් නැවතිලා hina වුණා. උගේ ඒ හිනාව හරිම අවංකයි. මම ඌ ළඟට ගියා. ඔයා හැමදාම මේ හේනේ වැඩ කරනවද? මම ඇහුවා. ඔව් නංගි, මේක තමයි අපේ ජීවිතේ, ඌ කිව්වා. ටික වෙලාවකින් ඌ අතේ තිබ්බ පොල් ගෙඩියක් මට දික් කළා. මේක බොන්න. මේක බොන්න නංගි. හොඳටම පිපාසය ඇති. උගේ කටහඬ හරිම මිහිරි. මම පොල් ගෙඩිය අරගෙන බිව්වා. ඒ වතුර හරිම සිසිලසක් මට ගෙනාවා. තැන්ක් යූ මම කිව්වා. ඒ වෙලාවේ හිරු බැස යන රන්වන් පාට එළිය හේන පුරාම පැතිරිලා තිබ්බා. උගේ ඇස්වල තිබ්බේ අමුතුම දීප්තියක්. එදා තමයි අපේ ලව් ස්ටෝරි එක ස්ටාර්ට් උනේ. ඊට පස්සේ අපි හැමදාම වගේ සෙට් වුණා. හේන මට අලුත් ලෝකයක් වුණා. සුගත් මට ගොවිතැන ගැන කිව්වා. සොබාදහමේ ලස්සන ගැන කිව්වා. ඌ ගස් කොළන් වලට සත්තුන්ට මාරම ආදරේ. මුලින් මට හිතුනේ මේක නෝමල් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් විතරයි කියලා. ඒත් ක්‍රමයෙන් උගේ බැල්ම, හිනාව, කටහඬ මගේ හිතටම වැදුනා. හේනේ වැඩ කරලා මහන්සි වෙලා හිටියත් මාව දැක්කම උගේ මූණට එන හිනාව මට මාරම ෆීලින් එකක් දුන්නා. සුගත්ගේ හේනේ ගහක් උඩ පොඩි පැලක් තිබ්බා. ඒක පුංචි වුණාට මාරම ලස්සනයි. පොඩි ඉනිමගකින් තමයි උඩට නැග්ගේ. ඇතුලේ පොඩි කොට්ටයි මැටි පහනකුයි තිබ්බා. දවල්ට ඌ එතන නිදාගන්න ඇති කියලා මම හිතුවා. අපේ ලව් ස්ටෝරි එකේ හීට් ස්පොට් එක උනේ ඒ පැල්පත තමයි. දවසක් අපි දෙන්න කතා කර කර ඉන්නකොට හවස් වුණා. හිරු බැහැලා අඳුර වැටෙන්න ගත්තා. ආච්චි අම්මා කලබල වෙයි කියලා මට බය හිතුණා. සුගත් මගේ අත අල්ලගෙන නදීෂා, බය වෙන්න එපා. ඔයාට හැමදාම එන්න බැරි නම් අපිට රැට සෙට් වෙන්න පුළුවන්. මට පුදුම හිතුණා. රැට ආච්චි අම්මා දනීවි. එයාට ආරංචි වුණොත් මට ගෙදරින් එළියටවත් එන්න දෙන්නේ නැති වෙයි. මම කිව්වා බය වෙන්න එපා. ආච්චි අම්මා හොඳටම නිදාගත්තට පස්සේ එන්න. මම බලන් ඉන්න. ඌ කිව්වා. උගේ යෝජනාව මගේ හිතට මාරම ආතල් එකක් දුන්නා. ඒක තහනම් පළතුරක් වගේ වුණත් මගේ හිත ඒකට මාරම කැමති වුණා. එදා ඉඳන් අපි හැමදාම රැට සෙට් වුණා. ආච්චි අම්මා හොඳටම නිදාගත්තට පස්සේ මම හොරෙන් ගෙදරින් බැහැලා සුගත්ගේ පැල්පතට ගියා. ඒ ගමන හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. පොඩිම සද්දයක්වත් ආවොත් ආච්චි අම්මට ඇහෙන්න පුළුවන්. හීන් සීරුවේ පාළුවට ගිය ගම් පාර දිගේ සඳ එළියට මගේ හෙවණැල්ල දිගු කරගෙන මම ඇවිදගෙන ගියා.
මගේ හදවත පට්ට වේගයෙන් ගැහෙන්න ගත්තා. ඒ බය නිසාම නෙමෙයි. සුගත්ට ඉක්මනටම සෙට් වෙන්න තියෙන ඉවසිල්ල නිසයි. හැම පියවරක් පාසාම මගේ ඇඟට දැනුනේ පුදුම සීතලක්. ඒත් සුගත්ගේ පැල්පතට ළඟා වුණාම ඒ හැම බයක්ම සීතලක්ම නැති වෙලා යනවා. හේනට ලං වෙනකොටම මට උගේ සිහින් විසිල් හඬක් ඇහුණා. ඒ උගේ සිග්නල් එක. මම පැල්පතට යන පොඩි ඉනිමඟ දිගේ පරිස්සමට දැක්කා. සුගත් දොර ළඟම මට බලන් ඉන්නවා. ඌ මාව දැක්ක ගමන් මූණට ලොකු දීප්තියක් ආවා. ඌ මගේ අත අල්ලගෙන පැල්පත ඇතුළට ගත්තා. රෑ අඳුරේ තරු එළියේ යටතේ හේනේ පැල්පතේදී අපි දෙන්න අපේ ආදරේ බෙදාගත්තා. පැල්පතේ තිර රෙදි නිසා පිටතින් අපිව පෙනුනේ නැහැ. ඒත් අපේ ලෝකය පොඩි ඉටි පහනක එළියෙන් බැබළුණා. ඉටි පහනේ එළිය සුගත්ගේ සිරුර තවත් සරාගී විදිහට පෙනුණා. නදීෂා, ඔයා ආපු එක ගැන මම කොච්චර සතුට වෙනවද කියලා කියන්න බැහැ. උගේ කටහඬ හරිම ආදරණීයයි. ඌ මගේ ඔළුව උගේ උරහිස මත තියාගෙන මගේ දිග කළු කොණ්ඩේ හිමිහිට අත ගෑවා. උගේ ඇඟිලි මගේ සමට දැනුණු හැම වාරයක් පාසාම මගේ ඇඟ සීතල වෙලා ගියා. ඒත් ඒ සීතල ඇතුලේ තිබ්බ පුදුම උණුසුමක්. අපි දෙන්නා එකිනෙකාට තුරුල් වෙලා තරු දිහා බලාගෙන අපේ ෆියුචර් එක ගැන කතා කළා. ඌ මට උගේ චයිල්ඩ්හුඩ් එක ගැන කිව්වා. කොවිතැනට ආදරය කරපු හැටි කිව්වා. ඌ මට ලස්සන සින්දු කිව්වා. උගේ සින්දු හඬ මගේ හිතටම වැදුනා. ඔයාට මතකද අපි මුලින්ම සෙට් වුණ දවසේ? සුගත් ඇහුවා. ඔව් මට හොඳටම මතකයි. ඔයා මට පොල් ගෙඩියක් දුන්නා. මම කිව්වා. එදා තමයි මට හිතුනේ මේ කෙල්ල මගේ ජීවිතේට එන්න ඕනේ කියලා. ඌ කිව්වා. මම ලැජ්ජාවෙන් උගේ පපුවට තුරුල් වුණා. උගේ හද ගැස්ම මට හොඳටම ඇහුණා. ඒක හරිම වේගවත්. අපේ හදවත් දෙක එකම රිද්මයකට ගැහෙනවා වගේ මට දැනුණා. පැල්පතේ සීතල හුළඟ අපේ ඇඟට වැදුනත් උගේ තුරුල තුල මට දැනුනේ මාරම උණුසුමක්. ඒ දවස්වල පැල්පතේ ගත කරන හැම මොහොතක්ම අපිට අලුත් අත්දැකීමක් වුණා. පැල්පත පුංචි වුණත් අපේ ආදරයට ඒක මහා ලෝකයක් වුණා. අපි දෙන්න සමහර දවස්වලට පැය ගණන් නිහඬව එකිනෙකාට තුරුල් වෙලා හිටියා. ඒ නිහඬතාවය පවා අපේ ආදරය තවත් ගැඹුරු කළා. සුගත් මගේ කොණ්ඩේ පිරිමදිමින් මගේ කනට කරලා මිමිනුවා. නදීෂා, මම ඔයාට හැමදාටම ආදරේ. මගේ ඇස්වලට කඳුළුත් ආවා. මට හිතුනේ මේ ලෝකේ මට වඩා වාසනාවන්ත කෙනෙක් තවත් නැහැ කියලා. එක රෑක සුගත් මගේ දිහා බැලුවේ හරිම ආදරේ. උගේ ඇස් දෙකේ තිබ්බේ මම කවදාවත් දැකලා නැති දීප්තියක්. ඌ හිමිහිට මගේ ළඟට ආවා. මගේ හදවතේ වේගය වැඩි වුණා. ඌ මගේ මූණ අත් දෙකෙන් අල්ලගෙන මගේ රෝස පැහැති දෙතොල් සිප ගත්තා. ඒක හරිම මුදු සිප ගැනීමක්. මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා. මට හිතුනේ මේ ලෝකේ අපි දෙන්නා විතරයි ඉන්නේ කියලා. ඒ මොහොතේ මට දැනුණ හැඟීම වචන වලින් කියන්න බෑ. ඒක හරිම මිහිරි. ඒ වගේම පොඩි සරාගී කුතුහලයක් හිතට ආවා. ඌ මගේ අත අල්ලගෙන නදීෂා, මම ඔයාට කොච්චර ආදරේද කියලා ඔයා දන්නේ නැහැ කිව්වා. මමත් උට තුරුල් වෙලා සුගත්, මමත් ඔයාට ගොඩක් ආදරෙයි කිව්වා. ඒ රාත්‍රියෙන් අපේ ආදරේ තවත් තහවුරු කළා. පැල්පතේ සීතල හුළඟ අපේ ආදරයට සාක්ෂි දරනවා වගේ දැනුණා. සමහර වෙලාවට අපි පැල්පතේ බිත්තියට හේතු වෙලා ඉටි පහන නිවා දාලා පිටතින් එන තරු එළිය දිහා බලන් හිටියා. ඒ මොහොතේ අපිට දැනුනේ පුදුම නිදහසක්. ලෝකයාගෙන් සැඟවුණු අපේම වූ ලෝකයක්. දවසක් රෑ අපි හැමදාම වගේ පැල්පතේ සෙට් වෙලා කතා කර කර ඉන්නකොට එක පාරටම පැල්පතට එළියක් වැටුණා. මම පට්ට බය වුණා. මගේ හදවත එක පාටම ගැහෙන්න පටන් ගත්තා. සුගත්, කවුද එන්නේ? මම රහසින් ඇහුවා. සුගත් මාව තදින් අල්ලගෙන නදීෂා, බය වෙන්න එපා. සමහර විට සත්තු වෙන්න ඇති කිව්වා.
ඒත් මගේ හිතේ තිබ්බේ ලොකු බයක්. ඒ එළිය තව තවත් ලං වුණා. කවුද ඔතන කියලා සද්දයක් ඇහුණා. මගේ මුළු ඇඟම හිරි වැටුණා. ඒ ආච්චි අම්මගේ කටහඬ වගේ. මම හිතුවේ ආච්චි අම්මා අපේ සීක්‍රට් එක දැනගත්තා කියලා. මගේ හදවත පම්ප් වෙන්න ගත්තා. මට හුස්ම ගන්නත් අමාරු වුණා. සුගත් මාව බදාගෙන කමක් නැහැ අපි මේකට ෆේස් කරමු කිව්වා. උගේ අත මගේ අත තදින් අල්ලගෙන හිටියා. ඒ ස්පර්ශය මට යම් ශක්තියක් දුන්නා. අපිට පණ අදිනවා වගේ දැනුණා. එළිය තවත් ලං වුණා. පැල්පතේ දොර ඇරෙනවා ඇහුණා. මම ඇස් පියාගත්තා. මට හිතුනේ මේ අපේ ලව් ස්ටෝරි එකේ එන්ඩ් එක කියලා. ඒත් ඇතුළට ආවේ ආච්චි අම්මා නෙවෙයි. ඒ සුගත්ගේ යාළුවෙක්. ඌ අතේ ටෝච් එකක් අරගෙන එළවලු හොරකම් කරගෙන ආපු හොරෙක් පස්සේ එළවලා. ඌ අපිව දැකලා පොඩ්ඩක් නැවතුණත් අපේ තත්ත්වය තේරුම් අරගෙන කිසිම දෙයක් නොකියාම හොරා පස්සේ දෙව්වා. මගේ හිතට ලොකු රිලීස් එකක් දැනුණා. මගේ ඇඟ දුර්වල වෙලා ගියා. සුගත් මාව තදින් තුරුළු කරගත්තා. බය වෙන්න එපා මගේ මැනික. මම ඉන්නවා. උගේ කටහඬ මට ජීවිතය දුන්නා. ඒ බය වුණ මොහොත මගේ හිතේ හැමදාටම ඇති. ඒ වගේම ඒ බය අපේ ආදරය තවත් ස්ට්‍රෝන් කළා. අපේ ආදරයට එන චැලෙන්ජ් ඉස්සරහා අපි කොච්චර ශක්තිමත්ද කියලා අපිට තේරුණා. අපි දෙන්න තවත් සීක්‍රට් ලව් කරනවා. හැමදාම රැට හේනේ පැල්පතේදී සෙට් වෙනවා. ඒ පැල්පත අපේ ආදරයේ සිම්බල් එක වෙලා. සඳ එළිය පැල්පතට වැටෙන හැම රැයකම තරු අපිට උඩින් දිලිසෙන හැම මොහොතකම අපේ ආදරය තවත් ගැඹුරු වෙනවා. අපි දෙන්න දන්නවා මේ සීක්‍රට් එක කවදා එළි වෙයිද කියලා කියන්න බෑ. ඒත් අපි හෝප්ස් අතහරින්නේ නැහැ. සුගත් හැමදාම මට කියනවා නදීෂා මම හැමදාම ඔයා ළඟ ඉන්නවා. අපේ මේ ආදරය කාටවත් වෙන් කරන්න බෑ. අපි අපේ ෆියුචර් එක ගැන හීන දකිනවා. සුගත් කියනවා. ඉක්මනින්ම උට උගේම බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා. ඌට ලොකු හේන්යායක් අරගෙන එළවලු වගා කරන්න ඕනේ කියලා. එතකොට නදීෂා ඔයාටත් පුළුවන් මාත් එක්ක මේ හේනේ වැඩ කරන්න. අපි දෙන්නම එකට මේ ලයිෆ් එක හදාගමු. ඌ කියනවා. මම ඒ හීනවලට මාරම ආසයි. ආච්චි අම්මා මේ ගැන දැනගත්තම මොනවා කියයිද දන්නේ නැහැ. සමහර විට එයාට තරහයයි. සමහර විට දුක් වේ. ඒත් මට විශ්වාසයි කාලයත් එක්ක එයාටත් අපේ ආදරය තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපේ මේ සීක්‍රට් ලව් ස්ටෝරි එක ට්‍රීල් එක තවමත් ඉවර වෙලා නැහැ. හැමදාම රැට මම පැල්පතට යන්නේ හිතේ පොඩි බයකුත් එක්ක. ඒත් ඒ බයටත් වඩා සුගත්ට තියෙන ආදරේ ලොකුයි. අපි දෙන්නටම දැනෙනවා මේ ආදරේ වෙනසක් කියලා. ඒක නිකම්ම ආකර්ෂණයක් විතරක් නෙවෙයි. ජීවිතේටම බැඳුණු ආදරයක්. අපේ මේ ආදරේ කවදා සාර්ථක වෙයිද? ඒක කාලයට බාරයි. ඒත් මම දන්නවා සුගත් කියන්නේ මගේ ලයිෆ් එකට ආපු හොඳම දේ කියලා. හේනේ පැල්පතේ හැමදාම මගේ හිතේ සීක්‍රට් එකක් විදිහට පවතී. ඉතින් මේ වගේ තවත් ලස්සන කතාවකින් ඉක්මනට හමු වෙමු. පැටියෝ මම ගිහින් එන්නම්.